iPhone කියලා පිළිගන්නවා සියලු දෙනාම. ලොවක් දන්න. හැබැයි ලංකාවේ ගොඩක් දෙනෙක් නොදන්න. නිහඬව තම සේවය ලංකාවට ඉටු කරන ලංකාවේ අපේ ආයතනයක් ගැන අද ඉඳලා කතා කරන්න තමයි මම සූදානම් වෙලා තියෙන්නේ. වැඩිදුර විස්තර අපි ඇතුළටම ගිහිල්ලා බලමු. එන්න අපිත් එක්ක. දැන් මාත් එක්ක ඉන්නවා හේරි රයිස් සමූහ ව්‍යාපාරයේ අධිපති ධම්මික පෙරේරා මහතා. එහෙනම් iPhone කියලා පිළිගන්න ඔබතුමාට. iPhone. ඔබතුමාට මේ වගේ ආයතනයක් ලංකාව ඇතුලේ ආරම්භ කරන්න මුලින්ම සංකල්පය එන්නේ කොහොමද? ඇත්තටම පොඩි කාලේ ඉඳලා මම දැක්ක සිහිනයක් තමයි අපේ රටේ නිෂ්පාදනයක් අපිට දැක ගන්න කවදා හෝ දවසක ලැබෙන්න ඕනා කියන එක මම පොඩි කාලේ ඉඳලම ආස කරපු දෙයක්. ඒ ගැන ගොඩක් උනන්දු වෙච්ච කෙනෙක් කිව්වොත් නිවැරදි. මම ඇත්තටම යුරෝපයේ රැකියාව කරන හැම දවසක් ගාන වැඩට යන මම කල්පනා කරේ මේවැනි ආයතනයක වැඩ කිරීම සහ මෙවැනි ආයතනයක් වගේ ආයතනයක් ලංකාවේ නිෂ්පාදනය කරන දෙයට මට ආරම්භ කරගන්න කවදා දවසක හම්බෙයිද කියලා. ඉතින් අවුරුදු ගාණක් ඒ විදිහට එහෙම ගිහිල්ලා මට අන්තිමට දවසක් උදා වුණා මට පුළුවන්කම ලැබෙනවා මේ ආයතනය ලංකාවේ ආරම්භ කරන්න. එතකොට අර එදා දැකපු සිහිනේ තමයි මම ඇත්තටම එදා සබහා කරගන්නේ. මම හිතුවේ නෑ ලංකාවේ මෙච්චර අමාරු වෙයි කියලා එවැනි දෙයක් අපිට ලංකාවේ ආරම්භ කරන්න. ඒකට හේතුව ලංකාවේ කිසිම ආයතනයක්වත් කිසිම මූල්‍ය ආයතනයක්වත් එතනින් ගියාම අමාත්‍යාංශවත් කිසිම කෙනෙක්ගේ අතර පොලිසි එකක්වත් නැහැ. දේශීය නිෂ්පාදනයක් රටක වෙන්නේ කොහොමද කරන්නේ කොහොමද ඒ තුළට අවශ්‍ය කරන පොලිසික මොකක්ද කියන එකවත් තිබුණේ නැහැ. ඉතින් එහෙම නැතුව ඉන්න මොහොතක තමයි අපි ලංකාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්නේ. ඉතින් අභියෝග ඇත්තටම ගොඩාක් ආවා. අභියෝග ගොඩාක් වලට මුහුණ දුන්නා. නැති නීති හදාගන්න අපිට සිද්ධ වුණා. නීති හදාගෙන තමයි ඇත්තටම අපි මේ ගමන මේ විදිහට ගොඩාක් ප්‍රශ්න මැද්දේ කරගෙන ආවා. නමුත් අර මට තිබුණ ශක්තිය තමයි අර මේක ලංකාවේ කරන්න ඕනේ කියලා මම දැකපු සීනේ සැබෑ කරගන්න ඕන කියන තැන තමයි මම හිටියේ. ඉතින් එතන හිටපු දේ නිසාම තමයි මට ඇත්තට මෙවැනි අභියෝග ගන්නවකට මට මුහුණ දෙන්න පුළුවන්කම ලැබුණේ. කොහොම හරි අපි ජය අරගෙන තියෙනවා. අපි මේ වෙනකොට හොඳ ගමනක් ඇල්ලලා තියෙනවා. ඉතා කෙටි කාලයක් තුලදී 2021 මම ආරම්භ කරන්නේ. 2021 ආරම්භ කරලා අද 2025 අවසානය වෙනකොට ඇත්තටම සන්තෝෂයි අද අපි වෙල්ල ඉන්න ගමන ගැන. ඒ වගේම අපි ලංකාවේ නිෂ්පාදන යුරෝපයට අරන් ගිහිල්ලා තියෙනවා. ඒක ලොකු ජයග්‍රහණයක්. එතකොට ඒ ජයග්‍රහණය යුරෝපෙන් අපිව ඒ කියන්නේ ලොකු සැලකිල්ලක් තියෙනවා, පැහැදිලිකමක් තියෙනවා යාළගේ. තව ලබන අවුරුද්දට මට ඊට වැඩිය ලොකු ප්‍රමාණයක් මට ඕඩර්ස් දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක ගත්තාම මේ ඇත්තටම ලොකු ජයග්‍රහණයක් අපි මේනොට ලබලා ඉවරයි ආයතනයක් හැටියට. ඉතින් ඔබතුමා කිව්වා වගේම විශාල අභියෝග මැද්දේ නව නිෂ්පාදනයක් එකක් නෙමෙයි කීපයක් කරන්න ඔබතුමාව සමත් වෙලා තියෙනවා. එතකොට කිසිම පොලිසියක් නැතිව ඒක බිඳුවේ ඉඳලා පටන් අරගෙන ඒ දේ ඔබතුමා ඉලක්කය ජයග්‍රහණය කරලා තියෙනවා. ඔබතුමා ඉස්සරහට යන්න සූදානම් ගමන ගැන අපි ප්‍රේක්ෂකයට පොඩ්ඩක් කිව්වොත්. කෙටි කාලය තුළ ලැබපු ජයග්‍රහණයත් එක්ක මගේ ලොකු ප්ලෑන් එකක් තියෙනවා. ඒ තමයි කාර් එකක් නිෂ්පාදනය කරන්න ඕන කියන මතේ. එතකොට ඒකට මම මේ වෙනකොට ඩ්‍රොයින් ඒවා මේ ඔක්කොම ලෑස්ති කරලා අවසන් වෙලා තියෙනවා මේ වෙනකොට. එතකොට අපේ R&D ටීම් එක ඒ වැඩ කටයුතු මේ වෙනකොට කරගෙන යනවා. ඉතින් මම දකින ඊළඟ සිහිනේ තමයි කාවේ නිෂ්පාදනය කරන කාර් එකක් උත්පාදනය කරලා අපේ ජනතාවට අපේ රටේ නිෂ්පාදනය කරපු මේඩ් ඉන් ශ්‍රී ලංකා කාර් එකක් පදින්න සලස්සන එක තමයි මගේ තියෙන එකම හේනේ. ඒක ඉතින් යහට නතර වෙන්නේ නැහැ. මම අනිවාර්යයෙන්ම ඒක යුරෝපෙටත් තරයි යන්න උපරිම උත්සාහය දරනවා කියන එකත් මම කියන්න ඕන. ඒ වගේම අපි මේ වර්ෂය තුලදී විශාල ජයග්‍රහණයක් ලබා ගත්තා. ඒ තමයි 3 wheel එක අපි නිෂ්පාදනය කරා. ඒතර මේ 3 wheel එක සම්බන්ධව මම පහුගිය දිනවල යුරෝපයේ සංචාරයේදී ඒ 3 wheel එක ගැන අපි කතා කරා ගොඩාක් දුරට. ඒතර මට ඒ 3 wheel එක යුරෝපෙට අලෙවි කරන්න පුළුවන්කමක් මට ලැබිලා තියෙනවා. ඒ සම්බන්ධව අපි ලංකාවෙන් මොනවද හදාගන්න අවශ්‍ය කරන ලියකියවිලි සම්බන්ධව ඉතින් මම හිතනවා ලබන අවුරුද්දේ අපි හදන මේ 3 wheel එක 3 wheel එක කොට අපි ඒක 3 wheel කාර් එකක්. ඒ කාර් එක යුරෝපෙට අරන් යන්නත් මට අවස්ථාව ලැබුණා වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒ වගේම කාර් එකත් අපි හදන ඒ මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන ඒ කාර් එකත් යුරෝපෙට අරන් යන්න මට අවස්ථාව උදා වෙයි කියලා
මම හිතනවා මේ අවුරුද්ද අවසානයේදී මම තීරණය කරලා තිබුණා ත්‍රිවිල් එක හදලා ඉවර කරන්න පාරිභෝගික ජනතාවට ලබා දෙන්න. ඒ මගේ උත්සාහය සාර්ථක වුණා. ඒ වගේම ලබන අවුරුද්දේ මේ අන්තිම වෙනකොට මම කාර් එක එලි දක්වන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබතුමා කිව්වා වගේම ඔබතුමා කරපු නිර්මාණ ගොඩාක් දේවල් ඇති අපිත් එක්ක බෙදා ගන්න. අනිවාර්යයෙන්ම අපි ඒවා ඉදිරි වීඩියෝ එකදී බෙදා ගන්නවා. මේ වගේ කාර්යබහුල තත්ත්වයක් යටතේ මේ වගේ නිර්මාණ කරන අතරතුර අපිත් එක්ක තොරතුරු බෙදා ගන්න අපිට කාලය ලබා දුන්නට බොහොම ස්තුතියි. මෙතන තියෙනවා කෙඩිරයිස් ආයතනයේ නිෂ්පාදනය වෙන යතුරුපැදි මාදිරි කීපයක්. අපිට පුළුවන් ද මේ පිළිබඳව පොඩි හැඳින්වීමක් දෙන්න? ඔව් එතකොට මේ තියෙන්නේ අපේ ආයතනයේ නිෂ්පාදනය කරන පෙට්‍රල් ස්කූටර් එක ලීඩර් 125 එක. ඇත්තටම මේ ගැන කියනවා නම් මේක EFI එන්ජින් එකක් තියෙන. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික ෆුවල් ඉන්ජෙක්ෂන් එන්ජින් එකක් තියෙන ස්කූටර් එකක්. අපිට ෆුවල් ඉකොනොමි එක ඒ වගේම ෆුවල් එෆිෂන්සි එක ඊට අමතරව මේ පරිසර එන්වයරන්මන්ටල් කන්සර්න් එක ගොඩක් අඩු වෙලා තියෙනවා. මේ හැම දෙයක්ම මේ ස්කූටර් තුලින් අපි ලබා දීලා තියෙනවා. ඊට පස්සේ අපි ඊළඟට ගියොත් එහෙම මෙතන අපිට දකින්න පුළුවන් අපේ ලීඩර් R80 version එක. ඉතින් මේ බයිසිකල් ගැන කතා කරනවා නම් මේක ට්‍රික් ස්කූටර් එකක් එකපාරක් charge කරාම කිලෝමීටර් 80කට වඩා වැඩි ප්‍රමාණයක් ධාවන කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ අපි මොබයිල් ඇප් එකක් ලබා දීලා තියෙනවා. මේ මොබයිල් ඇප් එක තුලින් මේ බැටරි එකේ performance මේ හැමදේම අපිට මොනිටර් කිරීමේ හැකියාව තියෙනවා. ඉදිරියට ගියොත් එහෙම ඔයගලන්ට දැක ගන්න පුළුවන් අපේ මේ බජට් ප්‍රොඩක්ට් එක. මේක අපි ලීඩර් version 2 කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මේ ස්කූටර් එක එකපාරක් charge කරාම කිලෝමීටර් 60ක දුරක් ධාවන කිරීමේ හැකියාවක් තියෙනවා. cutting edge technology එක පාවිච්චි කරලා අපි කරපු නිෂ්පාදනය මේ ලීඩර් plus ස්කූටර් එක. මේ ස්කූටර් එක ගැන කියනවා නම් මේ ස්කූටර් එකේ cloud connectivity එක තියෙනවා. ඉතින් මේ ස්කූටර් එකේ මොනවා හරි issue එකක් තියෙනවා නම් මේ හැම දෙයක්ම අපිට cloud එක through බලාගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් මේ ස්කූටර්ස් මේ සියල්ලම අපි ලංකාවේ නිෂ්පාදනය කරන්නේ. ඔයගලන්ට මේ හැම දෙයක්ම prove කරගන්න පුළුවන්. මේකේ chassis number එක බැලුවොත් එහෙම මේ chassis number එකේ පළවෙනි අකුරු දෙක KA මේ KA අකුරු දෙක allocate වෙලා තියෙන ශ්‍රී ලංකාවට. ඉතින් මේ හැම ස්කූටර් එකකම chassis number එකේ මේ KA කියන අකුරු දෙකෙන් තමයි පටන් ගෙන තියෙන්නේ. ඒ වගේම තවදුරටත් කියන්න ඕන අපේ මේ ඉලෙක්ට්‍රික් ප්‍රොඩක්ට් රේන්ජ් එක ගත්තොත් එහෙම අපි පාවිච්චි කරන්නේ ඒකේ තියෙන ඉහළම තාක්ෂණයේ තියෙන ලිතියම් අයන් බැටරි පැක්. මොකද අපි දැකලා තියෙනවා පහළ තාක්ෂණයක් තියෙන ඒ වගේම ඉක්මනින් ක්ෂය වෙන ලෙඩ් ඇසිඩ් බැටරි තියෙන බයික් ඕන තරම් තියෙනවා. නමුත් මේ අපි පාවිච්චි කරන හැම ස්කූටර් එකකටම අපි අන්තර්ගත කරලා තියෙන්නේ ලිතියම් අයන් බැටරි පැක්. ඉතින් ඒ තුලින් තමයි අපි අපේ කස්ටමර්ස්ලාට ඉතාමත් හොඳ සේවයක් ලබා දීම කරලා තියෙන්නේ. කෙඩිරයිස් නිෂ්පාදනය කරපු ත්‍රිවිල් කාර් එක තමයි දැන් මගේ පිටුපසින් තියෙන්නේ. දනුක මේ පිළිබඳව පොඩි හැඳුන්වා දීමක් කළොත්. ඔව් ෂනිල්, මේ අපේ ත්‍රිවිල් කාර් එක ගැන කතා කරනවා නම් මේ අපි ලංකාවේ නිෂ්පාදනය කරපු කෙඩිරයිස් ආයතනයේ නිෂ්පාදනය කරපු අපේම ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේ කාර් එකේ නැත්නම් ත්‍රිවිල් එකේ විශේෂත්වය තමයි මේ රෝද තුනක් තිබ්බට මේකේ AC එකක් තියෙනවා. ඉතින් ඒ වගේම මේක ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එකක්. මේක එකපාරක් charge කරාම කිලෝමීටර් 200ක දුරක් ධාවන කිරීමේ හැකියාවක් තියෙනවා AC එකත් එක්කම. ඒ වගේම තව වැදගත්ම දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා කිලෝමීටර් 200ක් ධාවනය කරන වාහනයක් charge කරන යන වෙලාව. ඇත්තටම මේ ත්‍රිවිල් එකේ අපි fast charging option එක enable කරලා තියෙනවා. ඒ තුලින් මේ ත්‍රිවිල් එක charge කරන්න ඇත්තටම යන්නේ පැයකටත් වඩා අඩු කාලයක්. තවදුරටත් මේ ත්‍රිවිල් එක ගැන කියනවා නම් එහෙනම් අපි ත්‍රිවිල් එක ඇතුල් පැත්තට ගිහින් බැලුවොත් එහෙම මේකේ අපි ඇඩ් කරලා තියෙන්නේ හැන්ඩල් එකක් නෙමෙයි ස්ටියරින් වීල් එකක්. ඒ තුලින් ඔයගොල්ලෝ දන්නවා දැන් අපි සාමාන්‍ය ත්‍රිවිල් එකක් ගත්තොත් එහෙම මේ හැන්ඩල් බාර් එකක් තියෙන ත්‍රිවිල් එකක් එක ළඟ කපලා වෙන්න පුළුවන් හානියක් තියෙනවා. නමුත් මේ ස්ටියරින් වීල් එක තුලින් මේක රැක් ඇන්ඩ් පීනියන් සිස්ටම් එකක් තියෙන්නේ. ඒ තුලින් මේ වෙන හානිය ඉතාමත් අවම කරලා තියෙනවා. තවදුරටත් මේකේ සේෆ්ටි එක ගැන කතා කරනවා නම් ඔයගොල්ලෝ දන්නවා ත්‍රිවිල් එක පෙරලීමේ හැකියාව ගොඩක් වැඩි. නමුත් මේ ත්‍රිවිල් එකේ අපි බැටරි පැක් එක ෆ්ලෝ බෝඩ් එකේ සෙට් කරලා මේකේ සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි නැත්නම් ගුරුත්ව කේන්ද්‍රය ගොඩක් පල්ලෙහාට අරන් ගිහින් මේකේ පෙරලීමේ හැකියාව අවම කරලා තියෙනවා. තවදුරටත් අපි කතා කළොත් එහෙම අපි දැකලා තියෙනවා ගොඩක් ත්‍රිවිල් වල මේ වින් ස්ක්‍රීන් එකට පාවිච්චි කරන්නේ ටෙම්පර්ඩ් ග්ලාස්. නමුත් මෙතන අපි පාවිච්චි කරලා තින්නේ ටෙම්පර්ඩ් ලැමිනේටඩ් ග්ලාස් එකක්. ඉතින් මේක මොකක් හරි අනුතරකට භාජනය වුණොත් එහෙම සාමාන්‍ය කාර් එකක් වගේ මේ වීදුරුව කැඩිලා කෑලි වලට යන්නේ නැහැ. මේක අර ලැමිනේෂන් එකෙන් රඳවාගෙන තියාගෙන මේකේ රයිඩර්ට ඉතාමත් හොඳ ආරක්ෂාවක් ලබා දෙනවා. ඒ වගේම කම්ෆර්ට් එක ගැන කතා කළොත් එහෙම මේකේ ඉතාමත් හොඳ සීට් සෙට් එකක් තියෙනවා රයිඩර්ට. ඒ වගේම පිටිපස්සේ යන පැසෙන්ජර්ස්ලාට ඉතාමත් හොඳ කම්ෆර්ටබල් සීට් සෙට් එකක් තියෙනවා. අපි කිව්වොත් එහෙම පොඩි
කැසට් එකක් යනකම් පොඩි සින්දුවක් අහගෙන යන්න පොඩි කැසට් එකක් අපි ලබා දීලා තිනවා. ඒ වගේම මේ ඔක්කොම වීදුරු පවර් ෂටර්ස් තමයි අපි මේකට ඇඩ් කරලා තියෙන්නේ. ඒ වගේම අපි මේකේ ඉස්සරහා view එක ගත්තොත් එහෙම ඔයගලන්ට බලා ගන්න පුළුවන් හොඳ ස්පෝර්ටි හෙඩ්ලයිට් දෙකක් අපි ලබා දීලා තියෙනවා. ඒ තුලින් මේ 3 wheel එකේ aesthetic view එක අපි ගොඩක් වැඩි කරලා තියෙනවා. ඉතින් ඒ වගේ නිෂ්පාදනයක් අපි ලංකාවේ කරලා තියෙනවා. ඔයගලන්ට මේ ප්‍රොඩක්ට් එක නුදුරේදීම අපේ මාකට් එකේ බලා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ තොරතුරු ඔබත් එක්ක බෙදාගත්තේ KD Rice ආයතනයේ ෆැක්ටරි ඉංජිනේර් දනුක පෙරේරා මහත්මයා. ඔබට බොහොම ස්තුතියි ඔබගේ කාලය මේ සඳහා වැය කරාට. අපි ලෑස්ති ඉදිරි වීඩියෝකදී මේ හැම ප්‍රොඩක්ට් එකක් ගැනම සවිස්තරාත්මකව ඔබත් එක්ක තොරතුරු බෙදා ගන්න. මේ වගේ වීඩියෝකින් නැවත ඔබව හමු වෙනකන් එතෙක් ඔබට සුබ දවසක්. KD Rice, Pride of Sri Lanka. Rice, Pride of Sri Lanka.